හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි යමුද කොරියාවේ කෑමක රස බලන්න. මම හදිස්සියේ ටවුන් එකට ගියපු වෙලාවේ උදේට කාලා හිටියෙත් නැහැ. දවල් කෑම තමයි කන්නේ අපිට සිද්ධුනේ. මේ තමයි කොරියාවේ තියෙන විශේෂ කෑම. මේකට කියන්නේ කුප්පප් කියලා. මේක තේජිකොගි කුප්පප්. ඒ කියන්නේ ඌරු මස් වලින් හදලා තියෙන එකක්. මේක ගොඩක් වෙලාවට උදේ කෑමට තමයි කොරියන් අය ගන්නෙ. එහෙම විශේෂයක් නැහැ. දවල්ටත් ගන්නවා. ඔය සයිඩ් ඩිෂ් ආව ඒවා. ඒකේ අමු මිරිස් තියෙනවා. එතකොට කිම්චි තියෙනවා. අර දුඹුරු පාටට තියෙන්නේ ඒකත් ඌරු මස් වලින් හදලා තියෙන්නේ. ඒක ටිකක් ටේස්ට් එක සැමන් එක කරහක් වගේ තමයි ආවේ. හරිම රසයි. හරිම රසවත්. හැබැයි ඉතින් මම නම් ගොඩක් සුප් වගේ જાතියට ආස නැහැ. මේකට හම්බෙන බත් එක මේක තමයි කුප්පප් කියලා කියන්නේ. ඔය හැදෙන්නේ උණුවේ දාගෙන හැදෙන්නේ. ඒක තමයි. මේකත් එක්ක අපි සයිඩ් වලට ගත්තේ. මම ගත්තේ ෆැන්ටා. මේක ගොඩක් රහයි. මම නම් ලොකුවට ආස නැහැ. මේ තියෙන්නේ මුල් අද්දපු එක. විශේෂම ලොකු විශේෂයක් නැහැ. මම ආස සාමාන්‍යයෙන් හොදි නැතුව කන්න. ඒ වුණාට මේ වගේ වීඩියෝස් මම තව ඉස්සරහට අරගෙන එන්නම්. ඔයාලට ගොඩක් ස්තුතියි.